මේ තියෙන්නේ අමු කොස් ඇට. මම අද රස කෑමක් හැදුවා කොස් ඇට වලින්. මෙන්න මේ වගේ චාත්තියක් අරගෙන ලිපේ තියලා චාත්තිය රත් වුණාට පස්සේ කොස් ඇට ඒකට දාලා බැද ගන්න ඕනේ. මෙන්න මේ වගේ කළු පාට වෙන්න පොත්ත කොස් ඇට වල පොත්ත කළු පාට වුණාට මේක ඇතුළ තැම්බෙන්න ඕනි හොඳට. තැම්බුණාට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා. ඊට පස්සේ මේවා වංගෙඩියට දාලා මේ කොස් ඇට පොතු ඔක්කොම සුද්ධ කරලා හොඳට කොටා ගන්න ඕනි. කොටාගෙන ඉවරුනාට පස්සේ පොල් දාලා සීනි දාලා ඉවරලා කොටන්න ඕනි හොඳට. මෙන්න මේ විදිහට කොටාගෙන ඉවරලා මේකට දා ගන්න ඕනි ලුණු පොඩ්ඩක් කලවම් කරද්දී ඕනනම් ගම්මිරිසට 4-5ක් දාලා කොටා ගන්න ඕනි. ඒතකොට රසකුත් එනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ගුලි කරන්න ඕනි. මේ තියෙන්නේ මම අත් දෙක හොඳට හොදගෙන ඉන්නේ. මොකද මම ඉස්සෙල්ලා ටිකක් හැදුවා. ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ තියෙන්නේ මෙන්න මේ වගේ ගුලි එනවා. හදා ගන්න පුළුවන් ගුලි වෙනවා ඒවා හොඳට. මේ තියෙන්නේ හොඳට තියෙනවා. ඉතින් මේ කොස් ඇට දැන් කොස් කාලේ ගස් ඇට ඕන තරම් කොස් තියෙනවා. කොස් ඇට වලින් ගොඩාක් කෑම ಜಾති හදන්න පුළුවන්. කොස් ඇට කළු පොල් මාළු හදන්න පුළුවන්. කොස් ඇට තම්බලා කන්න පුළුවන්. බෙදලා කන්න පුළුවන්. ලිපේ දාලා පුච්චලා කන්න පුළුවන්. ඒ කොහොම කෑවත් කොස් ඇට හරි ගුණයි. හොඳයි හරිම රසයි කොස් ඇටක් ගලා හදලා බලන්න. මේක හරි ලේසි. පොල් දැම්මා සීනි දාලා හොඳට කොටන්න. කොටා ගත්තන් පස්සේ කන්න පුළුවන්. තේ එකක් බොන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්නකො කොහොමද කියලා.